1981 අප්‍රේල් 11 වෙනිදා කැලිෆෝනියාවේ සියේරා නෙවාඩා කඳුපාමුල පිහිටි කෙඩී කියන නිවාඩු නිකේතනය ඉතාමත් නිස්කලංකයි. සූ ඇලන් ෂාප් කියන්නේ තමන්ගේ දරුවන් 5 දෙනා එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න බලාපොරොත්තුවෙන් මේ ගමට ආපු තනි කඩමවක්. ඇය කුලියට ගත්තේ අංක 28 දරන කුඩා ලී නිවසයි. එදා රාත්‍රියේ ඇගේ පුත් ජෝන් සහ ඔහුගේ මිතුරා ඩීනා අසල නගරයකට ගිහින් ආපහු නිවසට එනවා. ශීලා නම් දියණිය අසල්වැසි නිවසකට යනවා. රාත්‍රිය උදා වෙනවා. කැබින් 28 ඇතුලේ ලාම්පු නිවී යනවා. ඒත් ඒ අඳුර ඇතුලේ සිද්ධ වෙන්න යන දේ ගැන අසල්වැසියෙක්වත් දැනගෙන හිටියේ නැහැ. පසුදා උදාසන මුළු කෙඩී ගම්මානයේම භීතියෙන් සලිත කරවන ඒ අභිරහස දිගහැරෙන්නේ එතැන් සිටයි. වේලාව උදේ 7යි. අසල්වැසි නිවසේ රාත්‍රිය ගත කළ ශීලා ෂාප් සුපුරුදු පරිදි තමන්ගේ නිවස වෙත ඇවිදගෙන ආවා. ඇය ඉදිරිපස දොර විවෘත කර සාලයට ඇතුළු වෙද්දීම දුටුවේ බිම වැතිර සිටින සිරුරු 3ක්. මුලින් ඇය සිතුවේ ඔවුන් තමන්ට විහිළුවක් කරන බවයි. නමුත් ඇය ඔවුන් වෙත සමීප වන විට දුටුවේ දර්ශනය ඇයට කිසිසේත්ම දරාගත නොහැකි වුණා. ඇගේ මව, සහෝදරයා සහ ඔහුගේ මිතුරා ලේ විලක් මැද පණ නැතිව වැතිර සිටියා. ඔවුන්ව ඉතා කුරීරු ලෙස ගැටගසා තිබූ අතර අතිශය අමානුෂික ලෙස වධදී ඝාතනය කර ඇති බව ඇය දුටුවා. බියෙන් හා කම්පනීන් කෑගසා ශීලා වහාම අසල්වැසියන් සොයා දිව ගියා. පසුව පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. මෙතනදී තමයි අදහාගත නොහැකි කරුණු කිහිපයක් මතුවෙන්නේ. නිවසේ අනෙක් කාමරය තුල සූගේ බාලපුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරා තවමත් සිටියේ සුව නින්දි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පැවසුවේ කිසිදු ශබ්දයක් තමන්ට ඇසුණී නැති බවයි. නමුත් සාලය තුල ඊතරම් කුරීරු ඝාතනයක් සිදු වෙද්දී ඊ අසරණ මිනිසුන් උදව් ඉල්ලා කෑගසද්දී යාබද කාමරයේ සිටි මේ කුඩා දරුවන්ට කිසිවක්ම නැසුණේ කොහොමද? ඔවුන්ගේ දැඩි කම්පනය නිසා ඊ බිහිසුණු මතකයන් අමතක කළාද? නැතහොත් මිනීමරුවන් ඔවුන්ව නිහඬව සිටින ලෙස බියගැන්වූවාද? පොලිසිය සිරුරු ගණන් කරද්දී ඔවුන්ට තේරුම් ගියා තවත් එක්කෙනෙක් අඩු බව. ඒ 12 හැවිරිදි ටීනා. ඇය සාලේ හිටියේ නැහැ. කාමරවලත් නැහැ. ඝාතකයන් ඇයව පැහැරගෙන ගිහින්. ඇයි ඔවුන් ටීනාව විතරක් අරන් ගියේ? ඇය යම්කිසි රහසක් දැක්කාද? නැත්තම් මිනීමරුවන්ගේ සැබෑ ඉලක්කය වුණේ ඇයද? වසර 3ක් තිස්සේ ටීනා ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ. අවුරුදු 4කට පසුව කෙඩීවල ඉඳන් සැතපුම් 30ක් ඈත කැලෑවක තිබිලා හිස්කබලක් සහ ඇටකටු කිහිපයක් හමු වෙනවා. ඒ ටීනාගේ බව තහවුරු වුණා. මේ සොයා ගැනීමත් එක්ක නඩුව තවත් සංකීර්ණ වුණා. මිනීමරුවන් ඇයව ඉතනට ගෙනිච්චේ ඇයි? අවසානයේ ඇයටත් අරායට වගේම වද දීලා තිබුණා. මෙම නඩුවේදී පොලිසියට ලොකු චෝදනාවක් එල්ල වෙනවා. ප්‍රධාන සැකකරු වුණේ මාටින් ස්මාර්ට්. ඔහු හිටපු හමුදා සෙබලෙක් වගේම ඉක්මනින් කේන්ති යන පුද්ගලයෙක්. ඔහු සූ ඇලන් සමග අමනාපයෙන් සිටිය බව සඳහන් වුණා. මාටින්ගේ මිතුරා වූ බෝ බුබේඩ් කියන්නේ මීට පෙර අපරාධ වාර්තා තිබුණු පුද්ගලයෙක්. එදා රාත්‍රියේ ඔවුන් දෙන්නා ප්‍රදේශයේ තැබෑරුමක සිටි බවත් ඔවුන් ඇඳ සිටි ඇඳුම්වලට සමාන ඇඳුම් අපරාධ ස්ථානයේ තිබී හමු වූ බවත් වාර්තා වුණා. වඩාත්ම පුදුම දේ තමයි මාටින් තමන්ගේ මනෝවෛද්‍යවරයාට පාපොච්චාරණයක් කර තිබුණා ඔහු සූව මරා දැමූ බවට. ඒත් ඒ සාක්ෂිය පොලිසිය විසින් යටපත් කරනු ලැබුවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මාටින්ට පොලිසියේ ඉහළ නිලධාරීන් සමග සම්බන්ධතා තිබුණු නිසා ඔවුන් මේ නඩුව යටපත් කළ බවයි. 2016 වසරේදී නැවතත් මේ නඩුව විවෘත වුණා. නවීන DNA තාක්ෂණය හරහා අපරාධ ස්ථානයේ තිබුණු සිගරට් කොටයකින් තවත් පුද්ගලයෙකුගේ DNA හමු වුණා. ඒත් ඒ වන විට ප්‍රධාන සැකකරුවන් සියල්ලම මිය ගිහින්. දැන් ඔවුන් මේ බිහිසුණු රහස තමන්ගේ සොහොනටම අරන් ගිහින් ඉවරයි.
අද වෙද්දී ඒ කැබින් එක බිමට සමතලා වෙලා. ඒත් ඒ අහිංසක පවුලේ සාපය ඒ භූමියේ තවමත් රජ කරනවා කියලා ගම්වැසියන් අදටත් විශ්වාස කරනවා. ඇතැමුන් පවසන්නේ සමහර රාත්‍රීන්වල ඒ විනාශ වූ නිවස තිබූ තැනින් තවමත් කුඩා දරුවෙකුගේ හැඬුම් හඬ සහ අමුතු සෙවනැලි දර්ශනය වෙනවා කියලයි. දශක 4ක් ගත වුණත් කෙඩී අභිරහස තවමත් විසදී නැහැ. එය සැලසුම් සාහගත ඝාතනයක්ද? නැත්තම් මොහොතක කීන්තියක් නිසා සිද්ධ වුණු විනාශයක්ද? ඔබ හිතන්නේ මේ ඝාතනීය පිටුපස පොලිසියත් හිටියා කියලාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.